කොහොමද ඔයාලට මම අද කියලා දෙන්න යන්නේ කොහොමද ෆෝන් එකකින් පෙන් ඩ්‍රයිව් එකක් රීස්ටාර්ට් කරන්න කියලා. කියන්නේ ෆෝමැට් කරන්නේ. එහෙනම් අපි යන් වීඩියෝ එකට. යන්නේ ඔයාලට කොහොමද ෆෝන් එකට පෙන් ඩ්‍රයිව් එකක් ගහන්න කියලා. ඒකට ඔයාලට ඕනේ OTG. මේ දින ඔන්න දරාසකට ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම් OTG එක. දරාසකට ගිහිල්ලා හරි OTG. ඔයාලගේ OTGs එක එක වෙන්න පුළුවන්. නෑ ORG නෙමෙයි sorry OTG මටත් පිස්සු නෑ OTY OTG එක එක කියලා තියෙනවා මේ තියෙන්නේ. මේ වගේ චූටියෝ තියෙනවා කේබල්ස් තියෙන ඒවානේ. ඔයාලගේ ෆෝන් එකේ charging port එක අනුව තමයි ඔයාලා OTG එකක් ගන්න ඕනේ. හරිද? ඔයාලා මගේ නම් තියෙන type C. ඔයාලගේ micro USB වෙන්න පුළුවන් type C වෙන්න පුළුවන්. බලමු ඔයාලගේ තියෙන ports ටික මොනවද කියලා. මේ වගේ මේ තියෙන්නේ. ඔයාලගේ මේ බලන්න ඉන්න මේ වීඩියෝ ගන්න. ඔන්න බලන්නකෝ. මේකේ මෙන්න මේකේ තියෙන මේ කෙරෝලේ මේ තියෙන තුනක් පේනව නේද? මේ වගේ මෙන්න මේක නම් ඔයාලගේ තියෙන micro USB. මේක නම් type C. මේක නම් Apple phone වලට එන්නේ ගොඩක් මේක තමයි. දැන් Apple 16 ඒ වගේ 15 වලට එන්නේ මෙන්න මේ type C එක. Apple type C, Lightning type C එක. කියන්නේ දැන් ඉතින් ඔයාලගේ හරියට යන තුනේ එකක් ගන්න ඔයාලා. හරි මේ දින් charging cable එක මම ඔයාලට පෙන්නන්න ඕන හින්දා මේ තුන ගත්තේ. මම ඔයාලා ඕඩර් කරන් කැමති නම් ඕඩර් කරලා ගන්න පුළුවන්. කඩේට ගන්න පුළුවන් රුපියල් 250ක් 200ක් 300ක් විතර වෙනවා. ඒ කඩේක ගණන්. මේ වගේ එකක් ගත්තොත් නම් ඔයාලට ඉතින් අවුලක් නැහැ පෙන් ඩ්‍රයිව් එකම තියෙනවා. ඔව්. ගන්න පුළුවන් ඔයාලට. මම නම් type C එකක් ගත්තේ නැහැ කඩෙන් ගත්තේ මටත් රුපියල් 250ක් විතර ගියේ. හරිද? එහෙනම් ඔයාලගේ බලලා ගන්න ඕනේ. තව එකක් තියෙනවා. පෙන් ගහන්න එන්නේ මේකනේ. පෙන් ගහන්න එන්නේ කියන්නේ පෙන් එකට සාමාන්‍යයෙන් එන්නේ මේක මොකද්ද? USB එකනේ එන්නේ. USB එක OTG USB. USB එක තමයි එන්නේ OTG වල. කියන්නේ USB female කියලා කියන්නේ ඒකට. මෙන්න මෙන්න මේ වගේව තමයි ඒක. ඔයාලට මෙහෙම එකක් තියගන්නත් පුළුවන්. මේක නම් මේ micro USB. ඔයාලා මේක ගන්නවා නම් මේකෙන් ගන්නවා නම් යට හොඳට කීවල බලන්න. ඊට අමතරව මේ stars බලන්න, customers දාලා දෙන reply බලන්න. ඒවද බලලා තමයි ඔයාලා ගන්න ඕනේ. හරිද? සාමාන්‍යයෙන් ඔයාලා පෙන් ඩ්‍රයිව් එක ඒක අරගෙන ගැහුවට පස්සේ ඔයාලට උඩ මෙහෙම පෙන්නනවා ඔයාලගේ USB එකට මෙහෙම පෙන්නනවා save remove කියලා තියෙන්න පුළුවන් view කියලා කිව්වොත් ඒකට යන්න තියෙන්නේ. හරිද? ඒතකොට ඔයාලට ඒක ලේසි. format කියලා මේක නම් මෙතන පෙන්නන්නේ නැහැ. format එක ඉස්සරහට කියලා දෙන්න මම ගන්න කොහොමද කියලා. save remove එකට යන්න save remove කරොත් ඒක නැතුව යනවා. ඊපස්සේ please save කියලා ඒක නැතුව යනවා. මේ ෆයිල් මැනේජර් එකට ගිහිල්ලා බැලුවත් ඒක නෑ. ඉතින් පොඩ්ඩක් රීස්ටෝර් කරලා පොඩ්ඩක් මේව කරාට පස්සේ ඒකින් සේෆ් රිමූව් එක නම් අවුලක් නෑ. හරිද? ඔයාලා සේෆ් රිමූව් එක කෙරුවොත් බැරදිලා හරි ඔයාලා ෆෝන් එක රීස්ටාර්ට් කරන්න. රීස්ටෝර් කරන්න. ඔයාලට එනවා. හරිද? නැත්තම් පොඩ්ඩක් මේක රිෆ්‍රෙෂ් කරන්න. එතකොටත් එන්න පුළුවන්. එහෙනම් මාත් එහෙනම් කියන්න. හරි එහෙනම් මම ඔයාලට දැන් කියලා දෙන්න කොහොමද කරන්න කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆයිල් මැනේජර් කියන ඇප්ලිකේෂන් එකට යන්න ඕනේ. ඒක ඔයාලගේ හැම ෆෝන් එකකම තියෙනවා. හරිද? ෆයිල් මැනේජර්. ඔයාලා ෆෝන් එකේ ගිහිල්ලා ඒ චුට්ටක් පල්ලෙහාට ගියට පස්සේ ෆෝන් එකට යටින් ඔයාලගේ ගහපු USB device එක පෙන්නයි ඔයාලට. ඉතින් මගේ device එක. ඒ device එක මම මේව කරපුවා මෙහෙම එකක් ඔයාලට එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් මේකේ
හරිද? ඊට පස්සේ ඔයාලට මේක වැඩ කරන්නේ නැහැ. ඔයාලා හිතන්න දැන් වීඩියෝස් ඔයාලා මේකට අප්ලෝඩ් කරාට ඒක අප්ලෝඩ් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් දැන් අපි බලමු කොහොමද ඔක මේක ෆෝමැට් කරගන්න කියලා. ඔයාලා යන්න හෝම් එකට ඔයාලගේ. ගිහිල්ලා settings app එක open කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න යටට ගිහිල්ලා storage එකට යන්න. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ USB device එක ඔයාලට මෙතන පෙන්නනවා මෙහෙම. ඔයාලා ඊට පස්සේ ඒ device එක click කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා නේද format USB device for protectable storage කියලා. ඒක ඔයාලා click කරන්න. ඊට පස්සේ okay දෙන්න. එතකොට ඔයාලට පෙන්නයි device එක format වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් මේක ඉවරනාට පස්සේ format වෙලා තියෙනවා ඔයාලගේ device එක. ගොඩක් කට්ටිය videos දාන lap වලින්නේ. අද මං ගෙනාවේ phone එකේ. ඊට පස්සේ done දෙන්න. ඊට පස්සේ හරි. දැන් ඒක open කරගමු අපි. ඒත් අරග වෙනවා අර use වෙලා තියෙන්නේ KB 9.03. ඒ කියන්නේ files වලට තමයි පොඩ්ඩ ගිහිලා තියෙන්නේ. දැක්කනේ? දැන් අපි බලමු දැන් කොහොමද ඒකට අපි videos ඇතුළත් කරගන්නේ කියලා. දැන් හිතන්නකෝ ඔයාලා කොහොමද මේ ෆෝන් එකෙන් පෙන් එකට දේවල් දාගන්න කියලා. ඒකට ඔයාලා යන්න ඕනේ ෆයිල් මැනේජර් කියන ඇප් එකට. ගිහිල්ලා ඔය ඔයාලගේ තියෙන වීඩියෝස් වලට ගිහිල්ලා ඔයාලට තියෙන කැමති ටිකක් මම හිතන්නේ මේ හිතමු අපි දැන් මේ WhatsApp වීඩියෝ කියලා. මේ WhatsApp වීඩියෝ එක කිම්කෝ අපි. මේක ඔයාලා ජස්ට් ඔන්න එන්නේ. ගිල ඕපන් කරගෙන මේකනේ හරි වීඩියෝ එකනේ. ඔයාලා ඒක ක්ලික් කරගෙන ඉන්න මේ ෆොටෝ එක. ඊට පස්සේ ඔයාලා කොපි දෙන්න. ඔයාලා කොපි දෙන්න නැතුව ඔයාලට ඉන්නකොටම බෑක් වෙන්න කැන්සල්. ඔයාලට කැමති නම් මේ කොපි එක දෙන්න නැතුව MOVE කියලා යටින් එකක් තියෙනවා. ඒක දුන්නොත් වෙන්නේ මේ තියෙන ෆොටෝ ඔරිජිනල් එකම පෙන් එකේ කොපි වෙනවා. ඔයාලට එහෙම නැතුව කොපි වෙන්නේ ඒ ෆොටෝ එකම එතනම තියෙනවා කියන්නේ. හිතන්නකෝ දැන් මෝ කියන්නේ අර ඔරිජිනල් එකම කැමති තැනකට යවන්න පුළුවන්. පෙන් එකට දැන් ඔරිජිනල් එක දැම්මම ෆෝන් එකේ නෑ. කොපියක් කියන්නේ ෆෝන් එක ඔරිජිනල් එක ෆෝන් එකේ තියෙද්දි ඒකෙන් කොපියක් තමයි පෙන් එකට යන්නේ. මම නම් දැන් මං කොපි කියන එක දෙන්න. ඉතින් ඔයාලා කැමති තැනකට මෙහෙම යන්න. කියන්නේ ඔයාලගේ device එක මෙතනින් මෙහෙම පෙන්වන්නේ නැහැ. ඔයාලා මේකෙන් මේ උඩකින් back වෙන්න. මෙතන තියෙන්නේ ෆෝන් එක. ඒකෙනුත් back වෙන්න. ආයෙ back වෙන්න. ආයෙ කොහොම back කියලා ගොඩක් back වුණාට පස්සේ ආයෙ back වුණොත් නම් යන්නේ නැහැ කොහෙටවත්. ඊට පස්සේ ඔයාලා මේ device එක වලට පෙන්න එතනින්. ඒක දීලා ඔයාලා කැමති document එක මම movies එකේ මම paste කරනවා. නැත්නම් new folder එකට ගිහිල්ලා කැමති folder එකක් select කරගෙන අන්න මම ඒකට paste කියන එක දෙන්න ඔයාලා. එතකොට මේම writing කියලා එකක් යනවා. ඔක යනකම් ඉන්න ඕනේ. do not unplug the device. ඒ කියන්නේ ඔයාලගේ device එක අයින් කරන්න බෑ ඔතනින්. ඊට දැන් මේක ඉවරුණා. දැක්කනේ? ඒකෙන් ඔයාලා ලේසි. කියන්නේ move එක දැම්මොත් සේරම තියෙන දේවල් ටික ඔයාගේ යනවා. දැන් බලන්න පෙන් එකට ගිහිල්ලා අපේ අන්න movies වල CYDY මේ තියෙන වීඩියෝ එක. A man was calmly walking ඔයාලට down මේක the TV එකට වගේ ගහලා බලන්න පුළුවන්. මේක delete කරනවා මට ඒක ඕනේ නෑ දැන්. එහෙනම් guys බලන් හිටියට thank you. bye. like subscribe කරන්න, like එකක් දාන්න, comment කරන්න, share කරන්න. bye.